Hello traders, good evening. ඉතින් traders right මේ Sunday and Saturday දවස් දෙක තුල මාකට් එකට පොඩි අප්ඩේට්ස් කිහිපයක්ම දැන් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ WO එක ගැන. ඉතින් මම කලින් week එකේදී අප්ඩේට් කරා මෙන්න මේ WO අප්ඩේට් එක ඉදිරියේදී මේ මාකට් වලට මොකක්ද වෙන්න යන්නේ සහ price action wise මාකට් එකේ කොහොමද changes වෙන්නේ මේ හැම දෙයක් මම මගේ last video එකේදී අප්ඩේට් කරා. ඉතින් price action view එකේදී මම expect කරපු level එක තමයි මෙන්න මේ levels වල ඉඳලා නැවත 2-year bond yield නැවත demand එකකට එක් වේවි කියලා. ඉතින් ඒ වගේම තමයි DXY level එකත් මෙන්න මේ කියන levels වලට demand වෙයි කියලා තමයි මම expect කරේ. සහ oil price එකත් මෙන්න මේ කියන price වල ඉඳලාම demand වෙයි කියලා මම expect කරා. සහ මේ හැම update එකක්ම අපේ free group එකේ ඒ වගේම ප්‍රීමියම් ගෲප් එකට දාලා මම මේ අප්ඩේට් කිහිපයම පෝස්ට් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට් ඉතින් මම මේ අප්ඩේට් කිහිපය මුලින්ම පෙන්නලා ඉන්නම් මම කොහොමද එක්ස්පෙක්ට් කරේ මෙන්න මේ ප්‍රයිස් වලට මාකට් එක දැන් අප් වෙනවා සහ මෙන්න මේ ප්‍රයිස් වලින් මාකට් ඩිමාන්ඩ් වෙනවා කියලා. ඔයිල් ප්‍රයිස් and ඩොලර් ඉන්ඩෙක්ස් එක වගේම 2-year bond මෙන්න මේ levels වලින් ඩිමාන්ඩ් වෙයි කියලා තමයි මම එක්ස්පෙක්ට් කරේ. මම මේ අප්ඩේට් එක post කරේ last week එකේදී right anyway අපි update එක පොඩ්ඩක් පස්සේ බලමු. අපි දැන් බලමු පොඩ්ඩක් මේ market headlines වලට අදාළව මෙන්න මේ week එකට අදාළව මොකක්ද දැන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් CNN World වලට අදාළව Trump said US to being escorting the ships through the Strait of Hormuz. ඉතින් මේ Strait of Hormuz එහෙම නැත්නම් මෙන්න මේ තෙල් ගමනාගමනය කරන මුහුදු මාර්ගය නැවත විවෘත කරලා මෙන්න මේ තෙල් ගමනාගමනය කලින් තිබූ අවස්ථාව විදිහටම මෙන්න මේ සප්ලයි චේන් එකට ඔයිල් ප්‍රොඩියුස් කරන්න නැවත මෙන්න මේ ට්‍රම්ප් අවස්ථාව දෙනවා කියලා මෙන්න මේ පෝස්ට් සීරීස් එකට දාලා එහෙම නැත්නම් මේ වෙබ්සයිට් වලට දාලා දැන් රිලීස් වෙලා තියෙනවා නිවුස්. ඉතින් මේක විනාඩි 32කට කලින් එහෙම නැත්නම් මිඩල් ඊස්ටර්න් වෙලාවෙන් තමයි මෙයාලා ඕපන් කරනවා කියලා දැනට අප්ඩේට් එක දීලා තියෙන්නේ. ඒ වගේම තමයි Iran war live Iran says reviewing the US response to proposal for the war ending මේ war එක end වෙන තත්වයකට තමයි දැන් මාකට් එකට අප්ඩේට් වෙලා තියෙන්නේ. right ඉතින් මේ අප්ඩේට් එක කලින් ඇති වෙච්ච මේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකත් එක්ක ඇති වුණ එනර්ජි ප්‍රයිසස් වල ඉහළ යාමත් එක්ක අපි බලමු පොඩ්ඩක් මේ Fed Watch tool එකට අනුව දැන් කොහොමද US වලට USA වලට මෙන්න මේ rate cutting cycle එකට දාලව rates cuts කොහොමද predict වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තවමත් වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ 3.50 එහෙම නැත්නම් බේසිස් පොයින්ට් 3.50 ඉඳලා 375 වෙනකම්ම මාකට් එකේ රේට් හෝල්ඩ් කරන්න තමයි දැනට මාකට් එක ගොඩක්ම ප්‍රයිස් ඉන් වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි මේ year end එක වෙනකම්ම බැලුවොත් 2026 year end එක වෙනකම්ම බැලුවොත් මෙලගේ රේට් කට්ස් වලට අපිට ප්‍රයිස් වෙලා තියෙන්නේ 13.4% එකක් විතරයි. තව බේසිස් පොයින්ට් 25ක රේට් කට් එකකට. ඉතින් මේ හෝල් year එකේම අපිට රේට් කටින් සයිකල් එක තුල රේට්ස් කට්ස් එකක්වත් දකින්න මේ වෙලාවේදී වැඩි ප්‍රතිශතයකින් රේට් කට් එකක්වත් මේ වෙලාවේදී ප්‍රයිස් වෙලා නැහැ. නමුත් 2027 වලට මෙයාලගේ last Fed meeting එකේදී මෙයාලා එක්ස්පෙක්ට් කරා රේට්ස් කට්ස් දෙකක්. ඉතින් ඒ රේට්ස් කට්ස් දෙක දැනට මෙන්න මේ අවස්ථාවේදී 9 වෙනි මාසේ 2027 9 වෙනි මාසේ තුල සහ 2026 end වෙද්දී බොහෝ දුරට ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් කරගත්තොත් ටැරිෆ් වැඩි වුණේ නැත්නම් ට්‍රම්ප්ගේ අප්ඩේට් එක ටැරිෆ් කිසිම දෙයක් මාකට් එකට ඉම්පැක්ට් වුණේ නැත්නම් easily මෙන්න මේ අවස්ථාවල 2027 වන විට අපිට රේට් කට්ස් දෙකක් බලා ගන්න පුළුවන් වෙයි. නමුත් 2026 වෙනකම් අපිට මෙතනදී රේට් කට්ස් බලා ගන්න හම් වෙන්නේ නැති වෙයි. ඉතින් මේක තමයි Fed Watch tool එකට දාලා එහෙම නැත්නම් මෙන්න මේ CME group එකේ probabilities වලට දාලා අපිට දැනට රේට් කට් වලට බලා ගන්න. ඉතින් ඒ වගේම තමයි මේ current outlook එකේදී අපි price එක බැලුවොත් දැනට 92% 8ම ප්‍රයිස් වෙලා තියෙන්නේ රේට් හෝල්ඩ් එකකට. ඒ වගේම තමයි 7.2 රේට් කට් එකකට ප්‍රයිස් වෙලා තියෙනවා. ඉතින් වැඩි ප්‍රතිශතයක් තියෙන රේට් එක හෝල්ඩ් කරන්න. ඉතින් මේකට ඔයාලා හිතුවා දන්නවා කොහොමද මේ ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකකදී අපිට මේ එනර්ජි ප්‍රයිසස් වල ඉහළ යාමත් එක්ක මේ බිස්නස් වල කැලැප්ස් වීමත් එක්ක මාකට් කොහොමද ඉන්ෆ්ලේෂන් එක හයි ෆෝකාස්ට් එකක තමයි දැන් ප්‍රයිස් වෙන්නේ. ඉතින් ඒත් එක්කම රේට් කට් හෝල්ඩ් වෙයි. මොකද ඉන්ෆ්ලේෂන් රයිසින් සයිකල් එකකදී කවදාවත් මෙන්න මේ රේට් කටින් වලට මාකට් මූව් වෙන්නේ නැහැ. මොකද යාලගේ කරන්සි ඩිමාන්ඩ් එක වීක් වෙන නිසා. රයිට්. ඉතින් මේ ප්‍රයිස් සෙක්ෂන් මේ ෆන්ඩමෙන්ටල් අප්ඩේට් එක දැන් කොහොමද මාකට් එකට ඉම්පැක්ට් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් ප්‍රයිස් සෙක්ෂන් view එක
පොඩක් සලකලා බලමු. රයිට්. ඉතින් මම පොඩි සිනාරියෝ එකක් ඔයාලට ඩීටේල් බයි ඩීටේල් පැහැදිලි කරන්න මම මේක ඔයාලට පොඩ්ඩක් එක්ස්ප්ලනේෂන් කරගන්න තමයි ටයිප් කරගෙනත් එක්ක තියෙන්නේ. රයිට්. අපි දැන් ඉන්නේ මේ ප්‍රයිස් ඇක්ෂන් view එකත් එක්ක මේ gold momentum එක. අපි මේන්ලිම දැන් ඉන්නේ 4 hours selling kingdom එකේදී මම price action momentum එකේදී ඔයාලට clearly identify කරලා දෙනවා මෙන්න මේ 4 hours selling kingdom එක. ඒ වගේම තමයි currently we are on the key level of the recent move. ඒ වගේම තමයි මෙතනදී ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ current අපි zone එකේ ඉන්න level එකේදී අපි ඉන්නේ දැන් හොඳ recent key level එකක. මෙන්න මේ හැදිච්ච selling momentum එක තුල. ඒ වගේම fib level එකක් එක්ක ගත්තොත් golden ratio level එකේ තමයි අපි දැන් price එක move වෙලා තියෙන්නේ. ඉතින් 1 hour structures වලට එහෙම නැත්නම් 1 hour kingdom වලට shift වුණොත් 1 hour දැන් buying kingdom momentum එක තමයි දැන් ඉන්නේ. සහ මෙන්න මේ selling kingdom එකත් එක්ක සහ මෙන්න මේ 1 hour අපි 4 hour selling kingdom එක consider කරලා අපි පොඩ්ඩක් short time frame එකේ 1 hour level එකට පොඩ්ඩක් deeply price action view එක බැලුවොත් මෙන්න මේ හැදුණු buyer momentum එක යම් තාක් දුරකට strong making kingdom එකට වඩා. ඉතින් මම මෙතනදී highlight කරලා දෙනවා මේ 1 hour pull back buying kingdom එක සහ second buy kingdom එක 1 hour වලට දාලා අපි පොඩ්ඩක් 1 hour price action එකෙන් දැන් ඔය identify කරගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ recent 1 hour selling kingdom එක මෙන්න මේ 1 hour pull back buying kingdom start එකකින් මෙන්න මේ strength එකත් එක්ක ඇති වෙච්චි buy volume එකත් එක්ක strong buy impact එකත් එක්ක ඇති වෙච්චි buy momentum එක දැන් grab කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි second layer buy එකත් මෙතනදී active වෙලා තියෙනවා. දැන් price action view එක තුල අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේ buyers-ලා පොඩ්ඩක් දැන් strong momentum එකකින් create වෙනවා momentum සහ මේ 1 hour trend එකට දාලා. එහෙම නැත්නම් මේ 1 hour kingdom වලට දාලා. නමුත් අමතක කරන්න එපා අපි daily ඉන්නේ මෙන්න මේ 4 hour selling kingdom එක තුල. Okay. ඉතින් මෙන්න මේ recent price momentum එක consider කරලා සහ මෙන්න මේ 1 hour buying kingdom එක consider කරොත් මම තවමත් මේ outlook එක තුල දාගින්නේ මෙන්න මේ buyers-ලා ගොඩක් strength එකක් එක්ක සහ strong momentum එකක් එක්ක lead එකකින් ඉන්නවා මෙන්න මේ selling strength එකට වඩා. ඉතින් මම තවම මෙන්න මේ හැදුණු buying kingdom එක consider කරනවා. නමුත් මෙන්න මේ buying kingdom එක තුල price action view එකේදී අපි මෙන්න මේ buying kingdom එක විතරක් consider කරොත් පොඩක් price action logically අපි හිතමු. දැන් මේ momentum එකේ තුලදී මෙයා create කරලා මෙයා මෙතනදී establish කරනවා okay මම buying kingdom එකක් දැන් create කරලා තියෙනවා. එතකොට අපි මේ view එකේදී අපි මේ view එකේදී consider කරන්නේ මොකද්ද 15 minute structure shift එක. මෙන්න මේ buying kingdom එක තුල 15 minute structure shift එකක්. ඉතින් අපි short time frame එක තුලදී අපිට මේ 15 minute structure shift එක consider කරමු right. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ consider කරන level එක තුලින්ම මෙන්න මේ 15 minute structure shift එක strong key buy momentum එකක් එක්ක buy level එකක් එක්ක තමයි මෙතනදී අපිට confirmation එකක් දෙන්නේ. ඒ වගේම තමයි rest phase එකකින් පස්සේ අපිට මේ test phase එක trade එක confirm කරන buy strength එක මෙන්න මේ candle එක තුලින් create කරනවා. ඉතින් අපිට මෙතනදී last week එකේ entry එකක් miss වුණා. ඉතින් නමුත් මම මේ forecast කරත් මට මේ entry ගන්න මගේ personal වැඩ එකක් එක්ක පොඩ්ඩක් busy වුණා. ඉතින් මේ entry අපිට miss වුණා. මොකද මෙතන අපිට clear entry එක බලා ගන්න පුළුවන් මේ rest phase එකේදී buyers strength සහ මේ test phase එකේදී නැත්නම් මේ trade එක confirm කරන candle break level එකේදී අපිට strong buy impact එකකින් market එක create වෙනවා buy level එකකට. ඉතින් අපිට easily මේ trade එක මෙන්න මේ levels වල ඉඳලා stop loss එක risky stop loss එකක් විදියට මෙන්න මේ level එක සහ safe stop loss එකක් විදියට මෙන්න මේ level එක consider කරලා අපිට මෙන්න මේ trade එක easily catch කරගන්න තිබ්බ අපිට මේ kingdom end එක වෙනකම්ම right. ඉතින් දැන් මම expect කරන්නේ මොකක්ද අපි පොඩ්ඩක් gold price action එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මේ correlation movie එකේදී අපි පොඩ්ඩක් බලමු මේ US 2 year bond price එකට දැන් මොකක්ද වෙන්න පුළුවන් කියලා. ඉතින් roughly මම idea එකක් ගත්තොත් මෙන්න මෙතනදී හැදිච්ච මෙන්න මේ buying kingdom එක last week එකේදී create වෙච්ච මේ buying kingdom එක දැන් 185ක්ම එහෙම නැත්නම් 90%ක්ම මෙන්න මේ selling momentum එකකින් දැන් complete කරලා ඉවරයි. ඉතින් මේ selling strength එකත් එක්ක buy momentum එකක් consider කරන්න මේ level එකේදී පොඩ්ඩක් මම දෙපාරක් හිතනවා. මොකද trend එක buy වුණත් මෙන්න මේ level එක තුලදී selling momentum එකක් active වෙලා දිනවා සහ මේ selling momentum active වෙන්නේ මේ recent strong volume selling strength එකත් එක්ක තමයි මෙන්න මේ ඇති වෙච්ච selling momentum එක active වෙන්නේ right. අපි පොඩ්ඩක් මේ short time frame එක 1 hour time frame එකට ගිහලා බැලුවොත් මම expect කරනවා price action view එක තුල බොහෝ දුරට Monday market open මෙන්න මේ levels වලටම market එක drop වෙයි
මෙයාව කන්ටිනියු කරනවට වඩා. ඉතින් මෙහෙම කියන්න හේතුව තමයි මොකද මේ ඇතුළේදී බය ස්ට්‍රෙන්ත් එකට වැඩිය සෙලින් ස්ට්‍රෙන්ත් එක තමයි මාකට් එක දැන් ලීඩ් කරගෙන යන්නේ. ඒත් එකම පොඩ්ඩක් බලමු මේ DXY මොමන්ටම් එක අපි පොඩ්ඩක් මෙතනදී කන්සිඩර් කරොත් ඔයාලට පේනවනේ මේ රෆ්ලි මෙතනින් අපි ගත්තොත් ප්‍රයිස් ඇක්ෂන් එක අපිට කියන්න පුළුවන් ඔව් මෙයා අපව පුල් බෑක් එක අරගෙන තියෙනවා. yes නමුත් මේ සෙලින් ස්ට්‍රෙන්ත් එකත් එක්ක අපි පොඩ්ඩක් large time frame එක නැත්නම් පොඩ්ඩක් ලොකු time frame එකකදී ප්‍රයිස් ඇක්ෂන් view එක එක්ස්පෙක්ට් කරොත් මොකද ඔයාලට හිතෙන්නේ? ඉතින් මම තවම එක්ස්පෙක්ට් කරන්නේ මෙන්න මේ ඇති වෙච්ච බය 4 hour වලට දාලා ස්ට්‍රෝං yes මොකද මේ එක කැන්ඩල් එකක් තුලදී මෙන්න මේ කැන්ඩල්ස් තුනක ස්ට්‍රෙන්ත් එක මෙයා එක කැන්ඩල් එකක් තුලදී ක්‍රියේට් කරලා තිනවා. නමුත් මෙන්න මේ සෙලින් එහෙම නැත්නම් මෙන්න මේ ඩොලර් වීක්නස් එක ඇති වෙන්න හේතුව උනේ මෙන්න මේ ජපනීස් ඉන්ටර්වෙන්ෂන් එක. ඉතින් මේ ඉන්ටර්වෙන්ෂන් එක ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරගෙන ඉන්නම්. මොකද්ද මේ ජපනීස් ඉන්ටර්වෙන්ෂන් එකකින් මාකට් එක වෙන්නේ? සරලවම කියන්නම්. ජපනීස් ඉන්ටර්වෙන්ෂන් එකකින් වෙන්නේ මේ ජපානයේ yen එයාලගේ තියෙන USD වලින්ම බයි කරගන්න එක තමයි මේ ඉන්ටර්වෙන්ෂන් එකකින් වෙන්නේ. ඉතින් ඒ වෙද්දි එයාලගේ මේ ජපනීස් yen එක ඩිමාන්ඩ් වෙලා මෙන්න මේ USD කරන්සි එක වීක් වෙනවා. ඉතින් මම එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ ඇතිවෙච්ච වීක්නස් එකත් එක්ක සහ මෙන්න මේ නැවත අද අපිට රිලීස් වෙච්ච අප්ඩේට් එක මෙන්න මේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරොත් ඔයිල් සප්ලයි එක කන්ටිනියු වුණොත් බොහෝ දුරට මෙන්න මේ ඔයිල් වීක්නස් එකත් එක්ක මෙන්න මේ DXY එකත් වීක්නස් එකකට එන්ටර් වෙන්න පුළුවන් ප්‍රයිස් ඇක්ෂන් වයිස්. යම් තාක් දුරකට මෙයා ඩිමාන්ඩ් වෙයි. නමුත් අපි පොඩ්ඩක් මේ ප්‍රයිස් ඇක්ෂන් view එකේදී එක්ස්පෙක්ට් වුණොත් මෙන්න මේ ලෙවල් වල බොහෝ දුරට මාකට් එක මෙන්න මේ වගේ මොමන්ටම් එකක් ක්‍රියේට් කරොත් මෙන්න මේ ඩිස්කවුන්ට්ස් ලෙවල් වලදී මාකට් එක බොහෝ දුරට වීක් ලෙවල් එකකට නැත්නම් DXY වීක් වෙන්න probability එකක් තියෙනවා. අපි බලමු කොහොමද මේ මාකට් එකට ප්‍රයිස් වෙන්න සහ මෙයා සපෝටිව් වෙන්නේ කියලා මේ ට්‍රේඩ් ලෙවල් වලට. ඒ වගේම තමයි අපි පොඩ්ඩක් බලමු දැන් XAG USD price action outlook එක. ඉතින් මම මේ XAG වලත් එක්ස්පෙක්ට් කරන්නේ මේ strong buy 1 hour structure buy එක ක්‍රියේට් වුණේ රීසන් එකට. ඉතින් මෙන්න මේ ලෙවල් එකේදී අපි එක්ස්පෙක්ට් කරන මෙන්න මේ කින්ඩම් එක තුල අපි බලමු අපිට ට්‍රේඩ් එකකට වෙන්න පුළුවන්ද. නමුත් මේ කින්ඩම් එක තුල මම එක්ස්පෙක්ට් කරනවා හොඳ 15 minute structure shift එක තුල buy strength එකකින් නැවත buy momentum එකකට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න සිල්වර් ප්‍රයිස් සෙක්ෂන් එක තුල. ඉතින් මේන්ලි අපි ફોකස් කරන ඔයිල් වලට ඔයිල් ප්‍රයිස් සෙක්ෂන් එක දිහා බැලුවොත් ඉතින් සප්ලයි එක වැඩි වෙනවා කියලා කියන්නේ නැවත මෙයාලා මේ ඉල්ලුමට සරලන සැපයුම ක්‍රියේට් වෙනවා කියලා කියන්නේ අපිට මෙන්න මේ next week එක තුල ඔයිල් වීක්නස් එකක් බලා ගන්න පුළුවන්. මේ දැනට තියෙන ප්‍රයිස් සෙක්ෂන් දැනට තියෙන ෆන්ඩමෙන්ටල් අවුට්ලුක් එකත් එක්ක. ඉතින් මෙන්න මේ කලින් සිනාරියෝ එක වගේම මේ 2 year bond deal වල price action එක වගේම නැවත මාකට් එක මොකද වෙලා තියෙන්නේ මෙන්න මේ create වෙච්චි 4 hour buying kingdom එකෙන් 90%ක්ම මාකට් එක දැන් selling strength එකකින් මාකට් එක drop කරගෙන තියෙනවා. ඉතින් recent update එකත් එක්ක oil supply එක නැවත continue වෙන නිසා බොහෝ දුරට මෙන්න මේ price action එක තුල 1 hour structure shift එකක් තුලින් oil අපිට sell off එකක් බලන්න පුළුවන් වෙයි. ඉතින් මේ correlation outlook එක්ක supportive look එක අපිට දැන් අපි gold වලට correlate කරගමු. ඉතින් මේ හැම momentum එකක් තුලම අපි expect කරපු මේ හැම correlation chart එකක් තුලින්ම අපි expect කරපු weakness එක බොහෝ දුරට නැවත gold වලට price වෙන්න පුළුවන්. ඉතින් මේ roughly idea එකත් එක්ක අපි 15 minute structure shift එකක් තුලයි සහ 15 minute strong kingdom level එකක් තුලදී අපි මෙයාව gold long entry එකට යන්න මම next week එකේදී expect කරනවා 4 hour structures demand එහෙම නැත්නම් 4 hour discount level එකක් වෙන්න කල්ම. ඉතින් බොහෝ දුරට මෙන්න මේ ඇති වෙච්ච selling strength එක recover කරලා මෙන්න මේ 4720 කියන levels වලට market එක demand වෙන්න පුළුවන්. නමුත් මම මේ consider කරන buy momentum එක confirm වෙන්න මට මෙතනදී 15 minute structure shift එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් තවමත් මම ඉන්නේ මෙන්න මේ level එක තුල වල බලා ගන්න පුළුවන් selling strength එක. නමුත් key level එකක් තුලදී නැවත මෙන්න මේ selling strength එක create කරොත් buy momentum එකකට මෙන්න මේ ඇති වෙන buy strength එකකින් market එකට enter වුණොත් මම මෙන්න මෙයාගේ discount level එක තුල අපිට නැවත entry එකකට expect කරනවා buy entry එකක් silver trade එකත් එක්කම. ඉතින් මේක තමයි මට දෙන්න තියෙන price action update එක මෙන්න මේ week එකට අදාළව. අපි පොඩ්ඩක් bitcoin price action එකක් දැන් මේ ඉතින්ම බලමු. ඉතින් crypto මම අප්ඩේට් කිහිපයක්ම අපේ ප්‍රීමියම් ගෲප් එකට දාලා පෝස්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකට දාලා bitcoin එක
මොකද මේ ස්ටොක් මාකට් ප්‍රයිස් ඩිමාන්ඩ් වෙනවා කියලා කියන්නේ බිට්කොයින් වලට මේක ඩිරෙක්ට්ලිම බලපානවා. ඉතින් ඔයාලා දන්නා ස්ටොක්ස් ඇන්ඩ් බිට්කොයින් අතර තියෙන පොසිටිව් කොරලේෂන් එකක්. ඉතින් මම ප්‍රයිස් ඇක්ෂන් view එක තුලදී එක්ස්පෙක්ට් කරන්නේ මෙන්න මේ කියන කී ඩිස්කවුන්ට් ලෙවල් එක තුල මේ ඩිමාන්ඩ් වෙච්ච සෙලර් හොඳට මතක තියාගන්න. මෙන්න මේ ඩිමාන්ඩ් වෙච්ච සෙලර් නැවත ඇක්ටිව් වෙනවා නම් මෙයා මේ කී ලෙවල් එකක් තුලදී ඇක්ටිව් වෙන්න ඕනේ. ඉතින් ඉන්ෆ්ලේෂන් එකේ වැඩිවීමත් එක්ක බොහෝ දුරට මෙන්න මෙයාගේ මේ සෙලිං මොමන්ටම් එක ක්‍රියේට් කරොත් මම එක්ස්පෙක්ට් කරනවා නැවත සෙල් ට්‍රේඩ් එකක් මෙන්න මේ බිට්කොයින් වල මෙන්න මේ කියන ඩිස්කවුන්ට් ලෙවල් වලදී 4 hours ස්ට්‍රක්චර් shift එකට දාලව මෙතනදී කන්ෆර්මේෂන් ඉන්ට්‍රැක්ට් විතර 1 hour කින්ඩම් ෆේලියර් එකක් තුලදී සෙලිං ස්ට්‍රෙන්ත් එකට දාලා මම මෙන්න මේ කින්ඩම් ලෝ එක දක්වාම බිට්කොයින් වල සෙල් ට්‍රේඩ් එකක් එක්ස්පෙක්ට් කරනවා ලොං view එක තුල. ඉතින් ඒ වගේම තමයි බිට්කොයින් මම ප්‍රයිස් ඇක්ෂන් වයිස් ෆෝකස් කරනවා 54000 ලෙවල් එකටම මාකට් එක ඉන්ෆ්ලේෂන් ෆෝකාස්ට් එක ඩ්‍රොප් වෙයි. ඉතින් යම් කිසි සිදුවීමක් තුලින් ඉන්ෆ්ලේෂන් එක කන්ට්‍රෝල් වුණොත් අපිට නැවත නැවත ස්ටොක් මාකට් ඩිමාන්ඩ් එකත් එක්ක බොහෝ දුරට මෙන්න මේ බිට්කොයින් එක මාකට් එකක් ඩිමාන්ඩ් එකක් අපිට දකින්න පුළුවන් වෙයි. ඉතින් මම දැනට ට්‍රේඩ් එකක ඉන්නවා අපේ ක්‍රිප්ටෝ ට්‍රේඩ් එකක ඉන්නවා අපි Solana USDT සෙල් ට්‍රේඩ් එකක. ඉතින් මම මේ එන්ට්‍රි අපේ ෆ්‍රී ගෲප් එකේ අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් යම් තාක් දුරකට අපිට මෙන්න මේ ප්‍රයිස් ඇක්ෂන් view එක තුළදී බයර් වීක්නස් එකක් දකින්න පුළුවන් සහ මෙන්න මේ සෙලිං ස්ට්‍රෙන්ත් එකත් එක්ක ඉතින් කම්පැරිසන් එක ගත්තොත් අපි බිට්කොයින් ප්‍රයිස් එක තව ක්‍රියේට් හයි එකක් ක්‍රියේට් කරොත් බොහෝ දුරට මෙන්න මේ Solana එකත් තව ක්‍රියේටිව් හයි එකක් ක්‍රියේට් කරයි. නමුත් මෙන්න මේ SL level එක තුල මම safe entry එකකින් තමයි ඉන්නේ. මම හිත එක්ස්පෙක්ට් කරනවා මෙයා ක්‍රියේට් කරත් මෙන්න මේ level එක තුලදීම නැවත මාකට් එක drop වෙයි අපේ kingdom level එක kingdom low එකටම. ඉතින් guys මේක තමයි මගේ price action update එක සහ fundamental update එක last week එකේ weekend වලට සදාලව. ඉතින් අපි බලමු next week market කොහොමද open වෙන්නේ සහ next week එකේදී market වලට impact වෙන්නේ කොහොමද මේ price action සහ මෙන්න මේ ෆන්ඩමෙන්ටල් ඉම්පැක්ට් එක කියලා. එහෙනම් ට්‍රේඩර්ස් මෙන්න මේ වීඩියෝ එකේ මම හිතනවා ඔයාලා දැක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ට්‍රේඩර්ස් මේකෙන් දැක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න සහ ඔයාලට නෙක්ස්ට් වීඩියෝ වලදී මොනවද දැනගන්න ඕනේ සහ මොන වගේ ටොපික්ස් ගැනද ඔයාලට ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ කියන දේ වුණොත් ඔයාලට කමෙන්ට් එකක් දාන්න යන්න පුළුවන්. ඉතින් මම මේ අපේ Moneyhan Financial Service එකත් එක්ක ක්‍රියේට් කරන මෙන්න මේ Moneyhan YouTube channel එකේදී මේ හැම දෙයක්ම ඔයාලට ෆ්‍රී කියලා දෙනවා. සහ මගේ price action method එක වෙච්ච මේ logical price